ආයිබෝවන් සුබම සුබ දවසක් වේවා කිරිබණ්ඩ YouTube නාලිකාව නරඹන සියලු දෙනාටම. ඉතින් අද සුවිශේෂී වූ වැඩසටහනක් අපේ නාලිකාවෙන් පවත්වන්න අප සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් දෙවනිදා දැනට දින කිහිපයකට කලින් සඳෑ කාලේ අපේ කිරිබණ්ඩ Facebook නාලිකාවේ Facebook page එකේ සුවිශේෂී වූ අවස්ථාවක් අපේ සියලු දෙනාම එකට එකතු වෙලා සිද්ධ කරගෙන ගියා. ඉතින් ඇත්තටම ඒ සුවිශේෂී අවස්ථාව සිද්ධ කළේ ඇයි? මොකටද එහෙම කරේ? ඇත්තටම අපේ අලුත්ගම ගමේ ග්‍රාම වාසීන් සියලු දෙනා එකතු වෙලා සුවිශේෂී වූ දරුවෙකුට අපේ රටට වටින මැණිකකට උපහාර උළෙලක් සූදානම් කරලා ඒ කටයුතු සිද්ධ කරා. ඇත්තටම අපි පළමුවෙන් සමාවයි දෙනවා අපේ කිරිබණ්ඩ YouTube නාලිකාවේ යම්සි තාක්ෂණික දෝෂයක් නිසා අපිට සජීවීව ඒ පටිගත කිරීම සිද්ධ කළ දෙන්න බැරුව ගියා. නමුත් අපි කිරිබණ්ඩ page එකේ Facebook page එකේ මූණු පොතේ අපි හැමෝටම මේ වීඩියෝ නරඹන ඔයාලට පුළුවන් ගිහිල්ලා ඒ අවස්ථාවේ උත්සවය නරඹන්න දැක බලා ගන්න. ඉතින් මේ සූදානම් වන්නේ මේ අවස්ථාවේදී ඒ සුවිශේෂීත්වය ගැන ඒ කටයුත්ත කළේ ඇයි මොකටද කියන කාරණාව සහ ඔහු කවුද කියන කාරණාව මේ මුළු මහත් ලෝකයටම කියලා දෙන්න පෙන්වලා දෙන්න. ඉතින් ඇත්තටම ඔහුව පෙන්වන්න කලින් අපි දෙවෙනිදා කරපු උත්සවේ දෙවෙනිදා කරපු වැඩසටහනේ ඒ වැඩසටහන කරන්න අපි හැමෝම දිරිගන්නපු ධෛර්යමත් කරපු අපි හැමෝටම උනන්දු ඇති කරපු සුවිශේෂී චරිතයක් මාත් එක්ක මේ වෙලාවේ ඉන්නවා. ඉතින් ඇත්තටම ඔහු කිසිසේත්ම කැමති වුණේ නැහැ මේ තිරේ ඉදිරිපිටට ඇවිල්ලා අපිත් එක්ක මේ විදිහට කටයුතු කරන්න. හැමදාම අපේ ගමේ හෝ වේවා අපි කරපු සියලු මේ මහා සත් කටයුතු වලදී ඔහු හිටියේ බොහෝ තැන්වල තිරේ පිටිපස්සේ. ඉතින් මගේ පෙර ඇත්තට අද ඔහුව මම ගෙනාව තිරේ ඉදිරියට. ඉතින් මම ඔහුට ආරාධනා කරනවා අපි දෙවෙනිදා කරේ මොකද්ද? කවුරු වෙනුවෙන්ද මේ කටයුත්ත කරේ? ඉතින් ඇත්තටම ඒ වගේ කටයුත්තක් කරන්න ඔහුට සිතුවිලි පහළ වුණේ ඇයි කියන කාරණාව කියන්න ඔහුට මම ආරාධනා කරනවා. ඒ තමයි ලලිත් රණසිංහ මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට අපේ නාලිකාවට බොහොම ගෞරවයෙන් ඔබතුමාව පිළිගන්නවා. ඉතින් හැමදාම හිටියේ තිරේ පිටිපස්සේ. ඉතින් අපි කියමුකෝ බලන්න අපි දෙවනිදා මේ කටයුත්ත කළේ ඇයි? කවුරු වෙනුවෙන්ද කළේ? මෙහෙමයි මම පළවෙනිම ස්තුතිවන්ත වෙනවා ඔබතුමා ඇතුලේ මේ කාර්යය කරන සියලුම දෙනාට. ඉතින් මේක කරන්න හේතුව ඇත්තටම මේ අපේ ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්. ඒ ලංකාවේ ජාතික ක්‍රීඩාව වගේම තමයි අපේ ගමේ අපේ ක්‍රීඩාවත් ඇත්තටම වොලිබෝල් කියන්නේ අතීතයේ නම් අපේ ගමේ ගම්පහළ උද්‍යම කියන එක. වොලිබෝල් කියන්නේ ඒක පාරම්පරිකව එන දෙයක්. අනිවාර්යයෙන්. එහෙම දෙයක්. ඒක ඒ දක්ෂතාවය ඉන්නේ මං හිතේ ඇඟෙන්. ලේ වලින්. එහෙම ආපු එකක් තියෙන්නේ. එතකොට අද අපේ ගමේ දරුවෙක් ලංකා කණ්ඩායමේ නායකත්වය දරනවා. ඒ වගේම ලංකා කණ්ඩායමේ විතර නෙමෙයි ජාත්‍යන්තර මට්ටමට ගිහිල්ලා දක්ෂකම් දක්වලා ඒ කුසලාන අරගෙන එනකොට අපිට අහක බලන් ඉන්න බෑ. අනිවාර්යයෙන්ම. ඉතින් ඒක තමයි අපිට කරන්න පුළුවන් අපේ යුතුයකම තමයි වැඩිහිටිය වශයෙන් සහ අනිත් එක මේ ඒක අපේ හැමෝගෙම ඒක අදහසක් තිබ්බා. ඒ දේ කළ යුතුයි කියන ඒ කියන්නේ ඒ ක්‍රීඩකයා ඒ දක්ෂකම් වලින් එතනින් එහාට යන්න මං හිතන්නේ තව තැනක් නැහැනේ ක්‍රීඩකයෙක් වශයෙන්. ලංකාවේ නායකත්වය දරනවා. එතන ජාතික කණ්ඩායමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජාතික කණ්ඩායමේ නායකත්වය දරනවා කියන්නේ එතනින් එහාට ආයි තව දෙයක් නැහැ. ඒක තමයි ලොකුම ලංකාවේ ඇතුලේ යන්න පුළුවන් උඩම ලොකුම තැනට ගිහින් තියෙන්නේ. ඒක ඉතින් ඇත්තටම අපි සතුටක් අපිට ආඩම්බරයක්. ඒ වගේම මම දැන් ඔබ ජේෂ්ඨයෙක් අපේ ගමේ. ඉතින් ඇත්තටම අපේ මේ කිරිබණ්ඩ YouTube නාලිකාව නරඹන මේ ලෝකවාසී හැමෝටම පුංචි අපේ මේ වොලිබෝල් ගැන වොලිබෝල් වෙනුවෙන් අපේ ගමට තියෙන ඉතිහාසය අපේ ගමට තියෙන උරුමය ගැන පුංචි හැඳින්වීමක් කරමුකෝ ඔබතුමා. මම හිතනවා ඔබතුමා තමයි සුදුස්සා කියලා. ඔව් මේ ඒ ඉතිහාසයේ කතා කළොත් එහෙම ඇත්තටම මේ ඒක මුළු ලෝකෙම දන්නවා.
ලංකාවේ ගම්පහ සිරිවර්ධන කිව්වොත් හ්ම්. ඕන කෙනෙක් දන්නවා. ලෝකෙම දන්නවා. වොලිබෝල් සිරා කියලා වොලිබෝල් කියන්නේ නේද? සිරා කිව්වොත් ඕන කෙනෙක් දන්නවා. ඊට පස්සේ අපේ එයාගේ මල්ලි හා පියරත්න පියරත්න. ඔව් ඒ ක්‍රීඩකයා. ඒ වගේම චාල්ස්. හ්ම්. අනිත් එක තමයි මේ මං හිතන්නේ ලෝකෙම ස්මාරකයක් හැදුව වොලිබෝල් ක්‍රීඩකයන්ගේ ගම්පහ ගම්පහ. තමයි. ගම්පහ. ඒක අදටත් ලෝකෙම තියෙනව නේද? අදටත් තියෙනවා. අදටත් දකින්න පුළුවන්. ලෝකේ පළවෙනි වතාවට ඉස්සෙල්ලාම හැදුවේ ඒක අදටත් තියෙනවා. හ්ම්. ඉතින් ඒ කියන්නේ ගම්පහ කියන වොලිබෝල්ම තමයි අදටත් ඉතින් කණ්ඩායම තියෙනවා. ඉතින් සියනෑ කණ්ඩායම. ඒ වගේම තමයි ඇත්තටම අපි අමතක නොකළ යුතුයි අපේ ගමෙන් බිහිවෙච්ච ජයතිස්ස මහත්මයා. ඒ ජයතිස්ස ඒ මහත්මයා. ජයතිස්ස කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් ජාත්‍යන්තර වශයෙන් හ්ම්. එහෙම පිළිගැනීමක් තියෙන. හැබැයි ඊළඟට ආවේ මෙහෙම ඒක පාරම්පරික එන එක නේ ඊළඟ පුරුක තමයි මේ. ඒ අපෙන් ඇවිල්ලා තියෙනවා. අපි මේ කියන්න හදන දරුවා. කියන්න හදන දරුවා ගැන. හ්ම්. ඉතින් ඒක තමයි අලුත්ම කියන්නේ වොලිබෝල්ම තමයි. හ්ම්. ගම්පහ අලුත්ම කියන්නේ ගම්පහ කිව්වහම වොලිබෝල්. වොලිබෝල්. හැබැයි ඔය ඒකෙනුත් ගම්පහ ප්‍රදේශයේ මේ අලුත්ම කියන එක විශේෂයි. වොලිබෝල් වලට විශේෂයි. විශේෂයි. මට එහෙම මතකයි ගත්තා අපේ ඉදයි මේ- නම්ම. මට මතකයි අපි ලලිත් මහත්මයාද අපේ මේ අපච්චිලා ඒ වගේම අපි ඔය එකතු වෙච්චාම කියනවා ඔව්. ඉස්සලම් පටන් ගත්ත මේ ප්ලාස්ටික් බෝලයක් ඔව්. ගහලා ඔව්. නේද? ඔව්. මේ අපි මේ රෙකෝඩින් එක කරන තැනට චුට්ටක් නුදුරින් තියෙන විශේෂ ස්ථානයක්. 725 ප්ලාස්ටික් බෝලේ අපි දෙල්ලම් 725. කරා. ඔව්. එතින් 725. මේ ගිනි මේ සමාවෙන් මේ උළු අතු පත්තු කරගෙන ඔව්. නයිට් මැච් ගැහුවා කිව්වා. ඔව්. ඉතින් ඔබතුමාට අත්දැකීම් ඇති නේද ඒ විදිහට? ඔව් ඉතින් ඇත්තටම මට මතකයි මමත් හුලුවත් අල්ලලා තියෙනවා. ඒ කියන්නේ ලයිට් නැහැනේ. ලයිට් ඒ නෑනේ. දවස්වල. හා. එතකොට ඉතින් අපි හුලුවත් අල්ලනවා මේ අපි පොඩිනේ. හා. අරගොල්ලන්ට සෙල්ලම් කරා. ඒ කියන්නේ ඒ තරම් මේ හරි උද්‍යෝගමත් මේ තරංගේ කියන එක. හ්ම්. මේ එතකොට අර අපිටත් හරි සතුටුයි. සතුටුයි. ඒ ආපු මෙහෙම ඒ වැඩි හිටියෝ ආපු ගමන්ම තමයි අපි යන්නේ. හ්ම්. ඒක තියෙනවා. අනිත් එක දැන් අපි පන්නාත් ඉස්කෝලේ බැලුවත් පරාක්‍රම ජාතික පාසල. ජාතික පාසල මේ දරුවත් ඒකෙන් තමයි අපිත් ඒක තමයි ඒකෙත් ඒ කාලේ නම් ඒ සමස්ත ලංකාවට ඔය සිරිවර්ධන අපි මහත්මයා පියරත්න මහත්තයලා ඒ කාලේ සමස්ත ලංකාව ගහපු ඒ මේව එකක් තිබ්බා. හ්ම්. ඊට පස්සේ අපිත් ඇත්තටම මමත් ඔබතුමා දන්නේ නැහැ මම දැන් කියන්නම් ඒක මේ සමස්ත ලංකා අනුශූරතාවේ දෙපාරක් දිනපු කණ්ඩායමේ පාසල් හැටියට කටයුතු කළේ මම. මේ 78 වසරවල වගේ මට මතක හැටියට ඒක මේ නායකත්වයේ දරුවේ ඇත්තටම ඔබතුමාගේ සහෝදරයෙක් ඔබතුමාට අමතක දන්නේ නැතුව ඇති ඒ පාලිත මහත්මයා. දෙපාරක් අපේ අනුශූරතාව මහප්පා. සමස්ත ලංකාව. ඔව්. හ්ම්. එහෙම ඉතින් අපේ ඉතිහාසය එහෙමයි. ඉතිහාසය. ඒ කියන්නේ නායකයෝ බෙහෙන්නේ මෙහි. ඔන්න ඕකනේ. හ්ම්. එහෙම එකක් තියෙනවා. ඉතින් වොලිබෝල් මෙහෙම හරි ආදරේ වොලිබෝල් වලට. හ්ම්. අපි අදටත් ඒක ආදරේ. මම හිතන්නේ ලේවලම තියෙනවා නේද? ඒවල් තියෙනවා. හ්ම්. එහෙම එකක් තියෙනවා ඉතින්. හා. දැන්ටත් ඉතින් අපේ මං හිතන්නේ මම මේ කතා කරන මොහොතේත් හැමති අපේ මේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවේ නම වෙලාවේ. ඔව්. රෑ 12 විතර වෙනකන් හ්ම්. එහෙම සෙල්ලම් කරනවා. හැබැයි අපිට ඒ කාලේ එහෙම පහසුකමක් තිබ්බේ නැහැ ඉතින්. හ්ම්. ඒ කියන්නේ දැන් ලයිට් තියෙන එරියක් පහසුකම්, නැහැනේ. දැන් light. තියෙනවා. දැන් ඒවා ලබා දීලා තියෙනවා. ඉතින් මේ අපි කතා කරන්න යන දරුවත් මෙතනින් මම දැක්කා මේ ෆොටෝ එකක් තිබ්බ අවුරුදු දෙකේදී වොලිබෝලේ. ඉතින් අවුරුදු දෙකේදී මේ ගමේ ගෙදරක ඉස්සරහින් නම් එයා ඒ ළමයා හ්ම්. වොලිබෝලයක් අරන් මේ ඡායාරූපයක පෙනී ඉන්නවා කියන මේ වොලිබෝලයක් තිබිලා තියෙනවා. තිබිලා තියෙනවනේ. වොලිබෝල් තිබිලා වොලිබෝල් තියෙනවා. තිබිලා තියෙනවා. ඔව්. ඒක තමයි සාක්ෂිය. මේ තියෙන්නේ මේ මෙතන තියෙනවා. ආ රයිට්. අපි ඒක පෙන්නමු ඔව්. වීඩියෝ එකේ. මේ මං කියන්නේ එහෙම තමයි. එයාගේ තියෙන ඒ ආදරේ කැපවීම හ්ම්. තියෙනවා ඉතින්. මේ ඉතින් ඇත්තටම මම හිතනවා මේ ගැන කතා කරන්න මම තෝරාගත්තේ සුදුසුම කෙනා ඔබතුමා. ඉතින් ඒ වගේම මම විශේෂයෙන් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ඇත්තටම මගේ ජීවිතේ මම මෑත කාලේ දැකපු සුවිශේෂී චරිතයක්. ඒකයි මම ඔබතුමාව මේ ඉදිරියට ගේන්නම උත්සාහ කරේ. ඉතින් ඇත්තටම මම හිතනවා ඒක අද මට බොහොම සතුටක් ඔබතුමාව මේ අපේ නාලිකාව ඉදිරියේ ගෙනල්ලා පෙන්නන්න ලැබිච්ච එක. මේ කර්තව්‍යයන් විතරක් නෙවෙයි ඇත්තටම ගමේ කරපු බොහෝ කර්තව්‍යයන් වලට ඔබතුමා මූලිකත්වයේ දරාගෙන හැබැයි ඒක තැනකදීවත් මම දැකලා තියෙන විදිහට මේ තිරේ ඉදිරියෙන් ඔබතුමා නැහැ. ඒකයි මම විශේෂයෙන් මේ ගැන කතා කරේ. ඒ වගේම අපේ දරුවට උපහාර වලක් තියන්න ඕනේ කියන කාරණාව ඉස්මතු වෙලා බොහොම කැක්කුමෙන් හැංගීමෙන් අපිවත් උනන්දු කරගෙන ඉතින් මෙවැනි කටයුතු ඔබතුමාට තව තවත් හොඳින් කරන්න ඒ වගේ ගමන රටට සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම අපි ඒ දරුවා කවුද කියලා කතා කරලා අපි ඊට පස්සේ ෂූට්ටක් වෙලා වදින මට මේ කටයුත්ත කරද්දී ඇත්තටම මම උක උදව් කරපු කට්ටිය ඉන්නවනේ. අපි ඒ ගැන පොඩ්ඩක් උදව් කරපු කියලා කියන්නේ ඇත්තටම ගමේ මම ඔක මේ සංවිධානය කරද්දී ගිහින් මේ කතා කරමුම මෙහෙමද කවුරුත් බෑ කිව්වේ නෑ.
හැමෝටම වුණා තිබ්බා. මං හිතන්නේ හැබැයි මං ඉස්සෙල්ලාම කතා කළේ ඔබතුමාට තමයි හා. දුරකථනයෙන්. ඔව්. මේ එතෙන්දී ලැබිච්ච ප්‍රතිචාරයත් අනුව එක තමයි හැමෝම ඒ කියන්නේ මං දන්නවා. එතනින් උත්තරය ආවනම් එතන හරි හරි කියලා. ඒ කියන්නේ එතුමගේ තාත්තා අපිට ලොකු හයියක් හයියක් වුණා. සරත් කුමාර සරත් කුමාර ඔව් මහත්මයා. ඒ වගේ ඉතින් මේ මං හිතනවා අපේ ප්‍රවීණ කියලා අතුල අයියලා ඒ වගේ ගොඩක් දෙනෙක් මං නම් වශයෙන් කියන්නේ ගොත් එම මල් බොකේක අරන් දෙන තැන ඉඳලා ඒ සියලු කටයුතු තේපන් සංග්‍රහයේ ඉඳලා නේද? අවසන් මොහොතේ අවසන් මොහොත. අවසන් මොහොතේ තන මොනවද කෙරෙන්න කෙරෙන්න ඕනේ කියලා. එහෙම සහල් නෑ එච්චර කැක්කුම. ඔව්. එච්චර ආදරේ මොකද්ද මේ කෙරෙන්න දෙයට. ඕනේ කියලා. ඉතින් අපි හැබැයි පොඩි කාලේ අපි තිබ්බේ. පොඩි කාලේ තිබුණේ. ඒ කියන්නේ නැත්තම් අපිට මීට වැඩි ලොකු මේක කරන්න නෑ මම හිතනවා ගොඩක් සාර්ථකයි. ඇත්තම සාර්ථක වෙන්න ඇති. හා. මේ පොඩි කාලෙන් තමයි කළේ. කළේ. එහෙම තමයි මේව කළේ. හැබැයි ඉතින් එතෙන්දී මම තනියෙන් කරපු දෙයක් නෙමෙයි. මුළු ගමේ හැමෝම උදව් කළා. උදව් කළා. ඉතින් ඒ අනුව තමයි ඉතින් මේ තරම් සාර්ථකත්වයට කරගන්න ලැබුණේ. ඒක හැබැයි මම ස්තුතිවන්ත වෙනවා හැමෝටම මේ දේ කළාට. ඉතින් මට හිතෙනවා තවත් මදි කියලා දැනෙනවා. ඒ කියන්නේ මේ ළමයි දරුවා ඉන්න මට්ටම. නෝ අපි මීට වැඩිය අපිට තව සලකන්න තිබුණා. කියන එක අන්න ඒක ඒ කියන්නේ පුදුම සතුටක්. බොහොම නිහතමානී දරුවෙක් අපි තව සුළු මොහොතකින් තිරේ ඉදිරියට ගේනවා. ඔව්. ඉතින් අපි එයාත් එක්කම කතා කරලා අපි එයා කවුද කියලා අඳුනගමු. එතන ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා මේ ගැන රටටම ලෝකෙටම කියන්න අපිත් එක්ක එකතු වෙච්ච එකට. එහෙනම් ඔබතුමාට තව තවත් මේ වගේ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට. අයිබෝයි. ඉතින් මෙතෙක් වෙලා අපි හැමෝම ඔබ සියලු දෙනාම බලාගෙන සිටි ඒ මහා උපහාරයන් දක්වපු ඒ සුවිශේෂී ගුණ දක්වපු අපේ ලලිත් මහත්මයා කිව්වාගේ ඒ උපහාර දක්වන සුදුසු ඒ මැණික් ගල ඒ මැණික අපේ මේ අවස්ථාවේදී ඔන්න තිරේ ඉදිරියට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ දක්ෂතාවයන් වලින් හෙබි ඒ දක්ෂ තරගකරුවාව නැත්නම් අපේ සහෝදරයාව අපි බොහොම ආදරයෙන් ගෞරවයෙන් මේ අවස්ථාවේදී අපේ කිරිබණ්ඩා YouTube නාලිකාවට තාම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඔහු තමයි අයස් දිල්හාන්. අයිබෝන්. ඉතින් ඔබ කවුද කියලා පුංචි හැඳින්වීමක් ඔබම කරන්නකෝ බලන්න. මුලින්ම ස්තුතියි. ඇතර මගේ නම PAD අයස් දිල්හාන් පෙරේරා. ඇතර මගේ ගම මෙහි ගම්පහ බණ්ඩාරවත්ත. එතන මගේ පාසල ගම්පහ බණ්ඩාරවත්ත ජාතික පාසල. ඉතින් මම වොලිබෝල් ක්‍රීඩාවට ආවේ ඇතර බණ්ඩාරවත්ත පරාක්‍රම මහාවිද්‍යාලයෙන්. 6 වසරේ ඉඳලා 9 වසර දක්වා මේ පාසලේ හිටියා. ඉතින් යාර මට ඉස්කෝලේ රාශියකින් ආරාධනා ලැබුණා. මොකද මම ඒ දවස්වල ටිකක් උස හින්දා. ඒ වොලිබෝල් ක්‍රීඩාවට ඉතින් ඒත් මම අන්තිමට ගියේ මේ අපේ ගම්පහ මේ සීදුව දවිසමර මහාවිද්‍යාලයට තමයි මම ඇතුළත් වුණේ. ඉතින් එතෙන් පටන් මට ලොකු හයියක් ලැබුණා ඉදිරියට වොලිබෝල් ගමනේ ඉදිරියට යන්න. ඒ වගේම ඉතින් පසුව මම වොලිබෝල් පාසල් ජීවිතයේ පසුව යූත් ජූනියර් ඒ වගේම නැෂනල් ටීම් එක දක්වා පැමිණියා. ඉතින් පසුව මට හැකි වුණා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට එකතු වෙන්න. ඉතින් අවුරුදු 2ක් පමණ ක්‍රීඩා ජීවිතයෙන් පසු ආයේ මට ලංකා විදුලි බල මණ්ඩලයේ වොලිබෝල් කණ්ඩායමට ඇතුළත් වෙන්න chance එකක් ලැබුණා. ඉතින් ඒ දක්වා තාමත් එතන සෙල්ලම් කරනවා. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ ඒ වගේම ජාතික කණ්ඩායමේ පුහුණුවෙන් කටයුතු කරනවා. එතන ක්‍රීඩාවලට යනවා. ඒ වගේම ක්‍රීඩා සමාජ තරඟ වලට යනවා. ඒ අතරතුර ඩුබායි, මැලේසියා, මාලදිවයින් වගේ ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම දැන් ඔයාගේ ගමේ වගේ ගම් පළාතේ ගම්වාසීන් එකතු වෙලා ඔයාව බොහොම උණුසුම් විදිහට මේ ගිය දෙවනිදා සවස් කාලේ පිළිගත්තා. ඇත්තටම ඒ ගැන වාට මොකද කියන්න තියෙන්නේ? ඇත්තට මම හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ ගමේ සියලුම දෙනාටත්. මුලින්ම රාල මාමා, සරත් මාමා, ඒ වගේම ඒගොල්ලන්ට රාල මාමා කියන අපේ ලලිත් කුමාර මහත්මයා. ඔව් අපේ ගමට කියන්නේ රාල මාමා කියලානේ. ඉතින් මේ කට්ටිය තමයි මුල් වෙලා කරලා තිබ්බේ. අපි තාත්තව සහභාගී කරගෙන. ඒකට මගේ පවුලේ
සියලු දෙනාවත් එකතු කරගෙන ඒගොල්ලන්ගේ උදව් ඇතිව ඉතින් කරලා තිබ්බා. ඇත්තටම ඔයාලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම අපේ ගමේ කොල්ලෝ ටික ඒගොල්ලෝ ලොකු සපෝට් එකක් දීලා තිබ්බා. අනිවාර්යෙන්. ඉතින් ඒගොල්ලන්ට ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ වගේ දෙයක් කරපු එක ගැන ගොඩම හතුන මොකද ඒක ගැන බලලා එතකොට තව මම වගේ ක්‍රීඩකයෙක් මේ උද්යෝගයක් වෙනවා මේ වගේ තැනකට යන්න තිබ්බන හොඳයිනේ කියලා. අනිවාර්යෙන්. ඉතින් ඇත්තටම ස්තුතියි ඒකට. ඉතින් ඒ වගේම මේ අයිෂ්මාල්ලි දැන් වා කියන්නකෝ දැන් අපි දන්නේ එතන මම දන්නේ මේ වෙනකොට ජාතික කණ්ඩායමේ නායකත්වයේ දරාගෙන ශ්‍රී ලංකාවේ ඔයා කටයුතු කරනවා. ඉතින් ඒ වගේම මේ අවුරුද්දේ සුවිශේෂී වූ පදක්කමක් අපේ රටට ගෙනල් දුන්නා. ඒ වගේම සුවිශේෂී වූ දක්ෂතාවයන් පෙන්නලා ඒ අවස්ථාවේදී සම්මාන කුසලාන හිමි කරගත්තා. ඉතින් ඊට අමතරව දැන් අපි ඒක නැත් කියමු අන්තිමට. ඊට අමතරව ඔයා ආපු ගමනේ විශේෂයෙන්ම මම හිතන්නේ ගොඩාක් තියෙන ඔයා වගේ දක්ෂතාවයෙන් පෙන්නපු තැන්. නමුත් සුවිශේෂී අවස්ථා මේ ජාත්‍යන්තරයේ නියෝජනය කළ අපේ රටට කීර්තිය ගෙනත් දුන්නු තැන් අපිට පොඩ්ඩක් කියන්නකෝ ඒ ගැන. එතන මුලින්ම කියන්නම් මම ජාතික කණ්ඩායමේ මේ පාර මට නායකත්වයේ හමුණා. එතකොට මේ වසරේ බස්නාහිර පළාතේ නායකයා මම. අපි ෆෙස්ටිවල් තරගාවලියට සහභාගී වෙලා අපි තමයි චැම්පියන් වුණේ. හරි. එතකොට ගම්පහ සීනාතරු කණ්ඩායමේ නායකයා මම. එතකොට ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායමේ වර්තමාන නායකයා මම. ඉතින් එතකොට ජයග්‍රහණ ගැන කියනවා නම් මුලින්ම 2012 තමයි අපි යූත් ටුවර් එකක් ගියේ. ඒකෙන් අපි 6 වෙනි ස්ථානයේ ඉන්දියාවත් පරාද කරා. කොහෙද ටුවර් එක ගියේ එතකොට? ඉරාන්. ඉරාන්. ඒකෙදි මට හමු වුණා ආසියාවේ යූත් වලින් ඒ කියන්නේ ආවරණය කරන්නන්ගේ දෙවනි ස්ථානය. හොඳම ආවරණය කරන්නන්ගේ දෙවනි ස්ථානය හිමි කරගත්තා. දෙවනි ස්ථානය. ඒකට ආයි ජයග්‍රහණ වලට කියනවා නම් 2016 සවුත් ඒෂියන් ගේම් වල සිල්වර් මෙඩල් එකක් තියෙනවා. ආයි ගියාම 2019 බ්‍රෝන්ස් මෙඩල් එක තියෙනවා. ඒකට 2018 ඒෂියා කප් එකේ ලංකාවේ තිබෙන ටූර්නමන්ට් එකේ ඒකේ බ්‍රෝන්ස් මෙඩල්. ආයි 2021 සෙන්ට්‍රල් සෝන් ටූර්නමන්ට් එකේ අපි චැම්පියන් වුණා. ඒකේ ඊට පස්සේ ආයි 2024 තිබ්බ ලංකාවේ ටූර්නමන්ට් එකක් ඒකේ සෙන්ට්‍රල් සෝන් එකේ අපි චැම්පියන් වුණා. ඒකේ මට හම්බ වුණා බෙස්ට් බ්ලොගර් හම්බ වුණා. අතල තියෙන එක. මේකද? ඔව් අන්න. ඒක එතකොට එතනින් ගියාම මේ අවුරුද්දේ මට බෙස්ට් බ්ලොගර් හම්බ වුණා ටූර්නමන්ට් 3-4කම. ඒකෙන් මේන්ම හම්බුනේ මාලදීවයිනේ තිබ්බ ක්‍රීඩා සමාජ තරගාවලියක් ඒකේ බෙස්ට් බ්ලොගර් හම්බ වුණා. එතකොට මේ ළඟදි ගිය බංග්ලාදේශ ටූර්නමන්ට් එකේ බෙස්ට් බ්ලොගර් කියන්නේ හොඳම ආවරණය කරන්න කඳු ආවරණය කරන්න. එතකොට මේ වසරේ තිබ්බ ජාතික මහා ක්‍රීඩාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය හම්බුණා මේක. ඉතින් ඒ ටික තමයි විශේෂ දක්ෂතා මේ තව ඉතින් අර ටුවර් වලට සහභාගීත්වය තියෙනවා ඔක්කොම ඉතින් ඔව් නෑ එච්චර කියන අවශ්‍ය නෑ මට තේරෙනවා දැන් මේ තියෙන සම්මාන කුසලාන දැන් මේ ඊයේ එදා මම මේ ගෙදරට ආපු වෙලාවෙදිත් මිටි බැඳලා තියෙන කිව්වම්මත් මේ උඩ සම්මාන කුසලාන පදක්කම හැමදේම. ඉතින් ඇත්තටම අපේ රටට අපේ මුළු මහත් ගමට සුවිශේෂී වූ ආඩම්බරයක් ඇත්තටම විශේෂයෙන්ම අපේ ලලිත් කුමාර මහත්මයා මුලින් කිව්වා වගේ වොලිබෝල් වලට හැමදාම නායකත්වය විශේෂයෙන් නායකත්වය දුන්න ගම්පහ අලුත්ගම ගම. ඉතින් ඇත්තටම ඔයාගේත් මගේත් ගම්පලාත. ඉතින් ඇත්තටම අපිට විශාල ආඩම්බරයක්. ඇත්තටම මේ වීඩියෝ එක මම කරන්නත් මූලික හේතුව උනේ අපේ ආයිෂ්මාල් වෙනුවෙන් විශේෂ ඒ උත්සවයේ සූදානම් කරලා ඒ කටයුතු කරද්දිත් ඇත්තටම මේ කටයුතු කරලා අවසන් වුණාට පස්සේ බොහෝ අයට දැනගන්න ඕනකම තිබුණා ඇත්තටම කවුද මේ ආයේෂ් කියන්නේ. ඒ වගේම විශේෂයෙන්ම එවැනි ගෞරවයක් දක්වන්න තරම් ඔහුට තියෙන දස්කම් සුදුසුකම් මොනවද? ඉතින් ඇත්තටම ඔබට පේනවා ඇති මේ වීඩියෝ එකකින් අපි පෙන්නනවා සම්පූර්ණ මේ දරුවගේ තියෙන මේ කුසලාන පදක්කම් සම්මාන ඉතින් ඒ ලැබිලා තියෙන සමරු තිරින මේ සියල්ලම ඉතින් ඇත්තටම අර මුලදී ලලිත් කුමාර මහත්තයා වගේ ඔහුට දක්වපු ගෞරවය මදි කියලා හිතනවා මේවා දකිදි සහ ඔහුත් එක්ක අපි සාකච්ඡා කරද්දී ඇත්තටම අපේ රටට විශාල ගෞරවයක් ගෙනත් දුන්නු අපේ රටට මහා කීර්තියක් ගෙනත් දුන්නු ඊටාම දක්ෂ දරුවෙක් ඊටාම දක්ෂ ක්‍රීඩකයෙක් අපිට සහෝදරයෙක්. ඉතින් ඇත්තටම ඔහුට තව තවත් මෙවැනි කටයුතු කරගෙන මේ ක්‍රීඩාවෙන් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නේ වගේම ඔහු මේ වෙනකොටත් පුහුණු කරුවෙක් විදියටත් කටයුතු කරගෙන යනවා. ඉතින් ඇත්තටම මේ වගේ දක්ෂ ක්‍රීඩකයෝ ක්‍රීඩිකාවන් මේ රටට බිහි කරන්න ඔහුට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්නේ කියලා අපි විශේෂයෙන්ම ඔහුට ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම මෙවැනි උතුම් දරුවෙක් මේ ලෝකෙට ගේන්න මේ ලෝකෙට බිහි කරන්න දායාද කරපු ඒ රත්තරන් අම්මා තාත්තත් එක්කත් වචන චුට්ටක් කරපි කතා කරන්න ඕනේ. ඉතින් අපි ඊළඟට ඔවුන් දෙපළත් එක්ක සාකච්ඡා කරන්න අපි යමු.
මේ වගේ වටිනා මේ වගේ මේ රටට කීර්තිය ගෙනත් දුන්නු දරුවෙක් මේ ලෝකෙට බිහි කරපු ඒ රත්තරන් අම්මයි තාත්තයි දෙන්න අපිත් එක්ක මේ වෙලාවේ තිරේ ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම මේ වෙලාවේ බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ වගේ දක්ෂතා තියෙන මේ වගේ හැකියාවන් තියෙන මේ මුළු රටටම නායකත්වයේ දෙන්න පුළුවන් මේ රටට කීර්තියක් ගෙනත් දෙන්න පුළුවන් දරුවෙක් බිහි කරන්න ඕන් දෙපලේ ශක්තිය ධෛර්යය දුන්නකට ඉතින් පළමුවෙන්ම මම පිළිගනු ලබනවා ශර්ලි සමීලා කියන අපේ අයේෂ් මල්ලිගේ මව ඒ වගේම PAD සෝමරත්න කියන පියාණන් ඔබ දෙපළ ඉතාම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. ඉතින් අම්මා ඉතින් මොකද හිතෙන්නේ මේ වගේ වටිනා මේ වගේ රටට කීර්තියක් ගෙනත් දෙන දරුවෙක් බිහි කරන්න ලැබිච්ච එක ගැන සහ මේ දරුවා ගැන ඔයාලට මොනවද කියන්න තියෙන්නේ මේ වෙලාවේ? මම මුලින්ම මේ වගේ උත්සවයක් තියලා පුතාව පිළිගත්තු එකට මම ස්තුතිවන්ත වෙනවා. ඒ ලලිත් රණසිංහ මහත්මයාටයි සරත් කුමාර මහත්මයාටයි ඒ කට්ටියටම සංවිධානය කරපු සිළු දෙනාටම. ඒ ඔක්කොටම නන්නෝ කිව්වට හරි. ඇත්තටම ගොඩාක් ස්තුතියි. හරිම සතුටුයි ඉතින්. මගේ දරුවත් මේ තත්ත්වයේ ඉන්න එක අපිට ලොකු ආඩම්බරයක්. ඒ වගේම මම මුලදී ඉඳලම මගේ පුතා ගොඩක් කුසයිනේ. ඉතින් වොලිබෝල් වලට මේ යොමු කෙරුවේ 6 වසරේ ඉඳලා. ඊට පස්සේ ඉතින් ඇත්තටම හිතුණා මෙයාට කවදා හරි හොඳ තැනක් එයි කියන ටික හිතුණා. අර මෙයාගේ උස නිසාම එහෙම හිතුණා. ඊට පස්සේ මේ 6 වසරේදී තමයි පටන් ගත්තේ වොලිබෝල්. එතන ඉඳලා ඉතින් එයා ගොඩාක් ඉස්සරහට ඉතින් ආවා. ඒ ඇවිල්ලා 9 වසරේදී තමයි දවිසමර පාසලට ගියේ. ඔව් මේ බණ්ඩාරවත්ත පරාක්‍රම මහාවිද්‍යාලෙත් හුඟක් ජයග්‍රහණ අරගත්තා. අරගෙන ඉතින් අර තව වැඩි දුර තව ඉදිරියට යන්න. ඔව් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න ඕන නිසා පාසල් කීපයක්ම ඉල්ලලා හිටියා. ගෙදරටත් ආවා. පාසල් කීපයක්ම ඉල්ලලා හිටියා. ඊට පස්සේ මෙයා තෝරගත්තේ කැමැත්තෙන්ම සීදුව දවිසමර විද්‍යාලය. ඔව්. ඊට පස්සේ එයින් පස්සේ දවිසමර විද්‍යාලයේ චමින්ද ලක්ෂ්මන් ගුරුතුමා හුඟක් හොඳට පුතාව බලාගත්තා. එයා හරි වගකීමෙන් බාරගත්තේ පුතාව. ඒ පාසලටත් විශේෂයි කියලා තමයි බාරගත්තේ. බාර අරගෙන ඒ ගුරුතුමා ගොඩාක් උදව් කෙරුවා. ඉගෙනුවා හැමදේම කෙරුවා ඉතින්. ඉතින් ඒ ගුරුතුමා නිසා හුඟක් ඉදිරියට ගියා කියලා ඉතින් මං කියන්න කැමතියි. අනිවාර්යයෙන්. සීදුවෙන් ආවට පස්සේ ඒ පාර සීදුවේ තරඟ කරන කාලෙදිම මෙයා සියනෑකට හුඟක් ක්‍රීඩා කෙරුවා. හුඟක්ම ඉතින් මේ ඒකේ සර්ලත් ගොඩාක් උදව් කෙරුවා. ඔව්. මේ විජේ සර් මේ රංජිත් සර් තව අනිත් නම් මට එච්චර එහෙම මතකයක් නැහැ. කමන්නේ. ඉතින් ගොඩක් ඒ අය ගොඩක් උදව් කෙරුවා. හැමෝටම ස්තුති කරමු. ඔව්. ගොඩක් අය උදව් කෙරුවා. නම් කියන්න බැරි තරහ වෙන්න එපා. නෑ. ඔව්. එහෙම ගැටලුවක් නෑ. ඔව්. ඉතින් ඒ තත්ත්වයෙන් තමයි ගොඩක් ඉස්සරහට ආවේ ඉතින්. ඒ වගේම අපි කියමු අම්මා කෙනෙක් විදිහට දැන් මේ වගේ දක්ෂ ඒ වගේම මේ වගේ සුවිශේෂී දක්ෂතා තියෙන පුතෙක් බිහි කරා වගේම අනිකුත් දරුවන්ටත් ඒ වගේම ඒ දෙමාපියන්ටත් මේ වගේ දරුවෝ බිහි කරන්න නේද? තව තව ශක්තිය ලැබෙන්න වගේම අනිත් දරුවන්ටත් අම්මා කෙනෙක් විදිහට වට මොනවද කියන්න තියෙන්නේ? ඔව් දැන් මේ මම මගේ පුතා ගැන ඇත්තටම ගොඩාක් ආඩම්බර වෙනවා. ඇත්තටම. ඒ කියන්නේ දැන් ගියාපුවම කවුරු හරි අහනවනේ මේ ඔයාගේ පුතාද කියලා අහනවනේ. ඉතින් ඇත්තටම හරිම සන්තෝෂයි. දැන්ටත් එහෙමයි. ඉතින් ඒ වගේ දැන් අනිත් දරුවනුත් ඒ වගේ ක්‍රීඩා කරලා ජය අරගෙන එතකොට ඒ දෙමව්පියන්ටත් ඒ සතුටමනේ ලැබෙන්නේ. ඉතින් ඇත්තටම හරි කැමතියි. ඉතින් මේ වගේ උනන්දුවෙන් මේ වගේ ක්‍රීඩා කරලා තරඟ කරලා ඉදිරියට යන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ. අනිවාර්යයෙන්. ඉතින් අයේෂ් දිල්හාන් අපේ දක්ෂ ක්‍රීඩකයා බිහි කරපු ඒ සෝමරත්න පියාණන් ඒ වගේම ශර්ලි සමීලා මව මේ වෙලාවේ අපිත් එක්ක එකතුනේ. ඉතින් ඇත්තටම ඔවුන් දෙපළට නැවත නැවතත් මම කෘතඥ වෙනවා ස්තුතිවන්ත වෙනවා මේ වගේ වටිනා කියන දරුවෙක් අපේ මේ රටට දායාද කරපු කියන. ඒ වගේම විශේෂම අපේ මේ අලුත්ගම ගමේ පුරවැසියෙක් විදිහට අපේ ගමට මහත් ආඩම්බරයක් ගෙනත් දුන්නු මේ වගේ වටිනා දරුවෙක් බිහි කරපුකට. එහෙනම් ඔබ දෙපළට බෙහෙවින්ම ස්තුතියි. අපි මේ නාලිකාවත් එක්ක එකතු වෙලා
ඒ කතා දරුවා කරගන්න අමාරුයි සතුටට. සතුටට. ඉතින් එහෙනම් සතුට වැඩිකමට හ්ම්, වචන පැටලෙනවා. පැටලෙනවා. ඉතින් එහෙනම් මට වඩා සතුට තාත්තට. තාත්තා තමයි ඔය ඔක්කොම ඉතින් ඉතින් අපි කෙරුවේ ඇත්තටම තාත්තට නේද? වචන ටිකක් අපි කියන්න කියමු. ඔව්. තාත්තා තමයි හුඟක් දේවල් කෙරුවේ. එයා කතා කරන්න කැමති නැහැ. ඉතින් කැමති නෑ කතා කරන්න. සතුටයි ඉතින්. හ්ම්, එයා තමයි ගොඩාක් සතුට වෙන්නේ. හ්ම්. ඔව්. ඉතින් ඉතින් ඒ ලලිත් මහත්මයාලා එක්ක හැමෝම එක එකතු වෙලා ඇත්තටම මේගොල්ලෝ ලොකු දෙයක් කෙරුවේ. හ්ම්, ලොකු හුඟක් සතුටුයි ඇත්තට මේ කරපු දෙයට. හ්ම්. නැත්තම් ඇත්තටම කවදාකවත් දැන් පුතා මෙච්චර දුරක් ආවට ආවා. ඉතින් මේ වගේ දේවල් කවදාකවත් සිද්ධ වෙලා නැහැ. නැහැනේ. හ්ම්. ඔව්. මම හිතන්නේ අපේ ගමේ වුණත් මේ වගේ සුවිශේෂී උත්සවයක් මේ වගේ පිළිගැනීම ඒ කියන්නේ අර ගෞරව සම්මාන ප්‍රධාන උත්සවයක් ඔව්. නේද? ඒ වගේ ඔව්. අවස්ථාවක් සිද්ධ කරු පළවෙනි වතාව. ඔව්. ඉතින් අපිට මේක අර මහා මෙරක් වගේ. ඇත්තටම සතුටුයි. ඉතින් අර ඒ දේවල් මේ සහභාගී කරපු ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් වචන කියාගන්න බෑ ඇත්තටම. වචන එන්නේ ඉතින් නැවත නැවතත් මම කියන අපේ සෝමරත්න පියාණන්ටත් ඔව්. අපේ ශෛලී ශමිලා මෞතුමියටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එයාගේ මල්ලිත් එහෙම තමයි. ඉතින් ආහා. මල්ලි මේ එයා එහෙම වොලිබෝල් ගහන්න එච්චරම කැමැත්තක් නැහැ නැහැ. ඉතින්. ඔව්. මම දැක්ක මියුසික් නේද? එයා මියුසික් පැත්තෙන් තමයි ඉතින් යන්නේ. ඔව්. ඔව්. එයා ඒ දේවල් කරනවා. ඉතින් අර එයාලා කැමැත්තක් තියෙන්නත් එපායි. තියෙන්න ඕනේනේ. ඔව්. දැන් ඉස්සර දැන් නිවාඩුවට දැන් ගෙදර ආවිල්ලා ඉන්නකොට දැන් අපි අසනීපයි වුණත් කියනවා අම්මේ අර කෝඩ් එකේ බෝලේ සද්ද ඇහෙනකොට මට ඉන්න බෑ කියනවා. එහෙම කියනවා. ඔව් අසනීප වුණත් යනවා. ඉතින් නිකන් අසනීප නම් නිකන් බලාගෙන ඉන්න හරි යනවා. හ්ම්. සද්ද ඇහෙනකොට මට ඉන්න බෑ කියනවා. ඒ කියන්නේ පුංචි එහෙම කාලේ කියනවා. ඉඳලා උණ ඇඟේ තිබිලා තියෙනවා ඔව්, නේද? පොඩි කාලේ ඉඳලම මාත් හැබැයි ඉස්සර වොලිබෝල් තමයි කෙරුවේ. ඒ කියන්නේ වොලිබෝල් පවුලක්. මාත් ඉස්සර මේ ගෑනු ළමයිගේ ටීම් එකේ මාත් හිටියා. කාන්තා ටීම් ඔව් එකේ එතකොටත් ඒ ලනිත් රණසිංහ මහත්මයාලා තමයි අපිටත් පුරුදු කෙරුවේ. පුරුදු කරේ. ඒගොල්ලෝම තමයි පුරුදු කිරිය අපිට. ඉස්සර ටීම් එනවා මේ කෝඩ් එකට ගහන්න එනවනේ. තරඟවලට එනවා. ඉතින් අපි හිටියේ අපි කට්ටියම. හ්ම්. ඔව් ඒගොල්ලෝම තමයි අපිටත් පුහුණු කෙරුවේ. ඉතින් ඇත්තටම මේ මම සමහර ඉතිහාසයන් දන්නේ නැහැ ඇත්තටම. නමුත් ඔව්. දැන් මෙතනදී අපිට ගොඩක් දේවල් දිගහැරුණා. අපේ ලලිත් රණසිංහ මහත්තයා ගැන, ඔව්. දැන් ඔබතුමිය ගැන. ඉතින් ඇත්තටම මේ වගේ මේ ඒ කියන්නේ මේ ගම්පහලුද්ගම කියන්නේ කොහොමත් අම්මේ මේ වොලිබෝල්මනේ නේද? ඒ කියන්නේ ඔව්, වොලිබෝල් ඔව්, ඔව්. වලට කොතනද මේ ගම්පහලුද්ගමේ ඔව්. නායකයෙක් අනිවාර්යයෙන් මේ හැමතැනකම ඉන්නවනේ. ඉතින් ඇත්තටම බොහොම සතුටුයි. ඇත්තටම අපේ කිරිමණ්ඩා මේ YouTube නාලිකාවට ඔබ වගේම මේ අනිකුත් සියලු දෙනාම එකට ඒකරාශී වෙච්ච එක ගැන ඉතාම සතුටුයි. ඉතින් මමත් ඇත්තටම ආයේෂ් මලිලත් එක්ක සෙල්ලම් කරලා තියෙනවා මේ ඉස්සර. ඉතින් ඒකත් මම කියන්න ඕනේ. ඉතින් අපි හැමෝම එකට හැදිච්ච වැඩිච්ච සහෝදරයෝ. ඉතින් ඒ නිසාමයි මම මේ වීඩියෝ කරන්න විශේෂයෙන්ම උනන්දු වුණේ ඇත්තටම. ඉතින් අපිටත් මටත් ලොකු ආඩම්බරයක් අපේ නාලිකාවට ආයේෂ් මල්ලිව ගෙනල්ලා අපේ ලලිත් රණසිංහ මහත්තයා වගේ ජ්‍යෙෂ්ඨතයෝ ගෙනල්ලා ඉතින් ඔබ දෙපළ ගෙනල්ලා මේ වගේ ලෝකෙටම ඒ ගැන කියන්න අවස්ථාව ලැබිච්ච එක ගැන. ඉතින් නැවත නැවතත් මම කියනවා අපේ PAD සෝමරත්න තව පියාණන්. පොඩි දෙයක් කියන්න. කියන්න. දැන් අපේ පුතා යනවනේ තරගවලට. හ්ම්. හුඟක් ඉතින් වෙලාවට තරගවලට යනවනේ. හ්ම්. මටත් ඉතින් ওই වොලිබෝල් පිස්සු වගේ මං ඉතින් හැමදාම ගියාපුවම දැන් කතා කරනවා තරගෙන් තරගෙට මේ ඕන් ගැහුවා කියලා මමත් ඉස්සෙල්ලාම අහන්නේ පුතේ දිනුන්ද හ්ම්. දිනුන්ද කියලා තමයි දිනුන්ද කියලා අහන්නේ. තමයි අහන්නේ. ඉතින් හරි ආසයි ඉතින් දිනුන් කියපුවාම එයත් ඒ වගේ එයත් දින්න ගමන් කෝල් එකක් අරන් කියන්නේ අම්මේ බන් දිනුවා කියලා. මේ තරගෙන් උන් මේ රටත් එක ගහලා දිනුන් එක්ක මේ ගමත් එක මෙහෙම ගහලා දිනුන් එහෙම කියනවා. ඊට පස්සේ අහනවා ඊගාව තරඟේ තියෙන කීයටද කොයි වෙලාවටද කියලා. ඉතින් හරි ආසාවෙන් ඕක බලාගෙන ඉන්නේ. ඉතින් හැමදාම එයා කතා කරනකොට මං අහන්නේ ඉස්සෙල්ලාම දිනුම්ද කියලා. කොහොමත් දරුවෙකුගේ ජයග්‍රහණයේ ඔව්. ප්‍රධානම හයිය තමයි අම්මයි තාත්තයි. ඉතින් ඒ අම්මගේ තාත්තගේ ආශිර්වාදය, අම්මගේ තාත්තගේ හයිය ඇත්තටම අර පුංචි කාලේ ලේ ටික කිරි කරලා පොවලා හදලා වඩලා ගෙනාවා වගේම ඉතින් ඇත්තටම එතනින් එහාටත් ඒ දරුවව දිරිගන්වලා මොටිවේට් කළ ඒ දරුවගේ ජීවිතේ පන්නරේ දීලා ඒ තරඟට යන අන්තිම මොහොතේදී එයාව දිරිගන්වලා ඒ යවපු හයිය තමයි අපේ රටට මෙච්චර වටින නායකයෙක් දක්ෂ ක්‍රීඩකයෙක් බිහි කරගන්න ලැබුණේ. ඉතින් ඇත්තටම බෙහෙවින්ම ස්තුතියි ඔබ දෙපළට බොහෝම ගෞරවාන්විත ස්තුතිය මම පුද කරන මේ අවස්ථාවේදී මේ වගේ උතුම් දරුවෙක් වටින දරුවෙක් දක්ෂ ක්‍රීඩකයෙක් හොඳ සහෝදරයෙක් අපිට අපේ ගමට කීර්තිය ගෙනත් දුන්නු රටට කීර්තිය ගෙනත් දුන්නු දරුවෙක්
බිහි කරලා දායාද කරපු එකට එහෙනම් ආයුබෝවන් ඔබ දෙපළට. ඉතින් ඒ වගේම අපේ ආයේෂ් මල්ලිත් එක්කම තවත් සුවිශේෂී වූ චරිතයක් අපි තිරේ ඉදිරිපිටට ගෙනාවා. ඉතින් ඒ තමයි අපේ ආයේෂ් මල්ලිගේ දයාබර බිරිඳ නැත්නම් භාර්යාව. ඉතින් සචිනී ලක්ෂිකා හංසනේ බොහොම ගෞරවයෙන් ආරාධනා කරන පුතුමියට අපේ නාලිකාවත් එක්ක එකතු වෙන එකට ඉතින් විශේෂයෙන්ම ඇයව ගේන්නත් මූලික හේතු ටිකක් විශේෂ හේතු ටිකක් තියෙනවා. අපි ඒ ටික අපේ ආයේෂ් මල්ලිගෙන් අහමු. ඇයටත් තියෙනවා සුවිශේෂී වූ හැකියාවන් සහ සුවිශේෂී වූ දක්ෂතාවන්. ඒ වගේම ඇයත් මේ වෙනකොට ක්‍රීඩාවට සුවිශේෂී වූ මෙහෙවරක් කරන තැනැත්තියක්. ඉතින් මල්ලි කියන්නකෝ ඇය ගැන. ඇතර එයත් වොලිබෝල් ක්‍රීඩිකාවක්. මෙයත් අපේ වයසෙමයි. ඉතින් මෙයා 2014 සහ 2012 ජාතික යූත් කණ්ඩායමත් ජාතික කනිෂ්ඨ කණ්ඩායමත් නියෝජනය කරා. චයිනීස් තායිපේ, එතකොට තායිලන්ඩ් වගේ රටවලට ටූර්නමන්ට් වලට ගියා. ක්‍රීඩා කරලා තියෙනවා. ක්‍රීඩා කරලා තියෙනවා. ඒ කියන්නේ මෙයා පන්දු සකසන්නේ. ඉතින් එතනින් පස්සේ මෙයා පාසල ගණේ මුල් හේමාලියේ ඊට පස්සේ වේයන්ගොඩ සෙන්ට්‍රල් එකට ගියා. ඒකෙත් මේගොල්ලෝ ඕල් අයිලන්ඩ් දක්වා මේ සෙල්ලම් කරලා තිනවා. ඉතින් පස්සේ මෙයා ජූනියර් ටුවර් එකෙන් පස්සේ නම් මේ ක්‍රීඩා පොඩ්ඩක් නවත්තලා අධ්‍යාපන කටයුතු මේ යෙදලා තියෙනවා. ඉතින් ඒතකොට දැන්ට අපේ යක්කල චන්ද්‍රජෝති මහාවිද්‍යාලයේ ක්‍රීඩා ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරගෙන යනවා. කටයුතු කරනවා. මමත් ඇයට උදව් කරනවා. මොකද දැන් ටීම් දැන් ළමයි ට්‍රේනින් කරද්දී මාත් ඉතින් පුළුවන් වෙලාවට යනවා. ඒතකොට මෙයා මේ දැන් අපේ ගමේ දැන් දවස් දෙක තුනක්ම ඉතින් එයාට පුළුවන් වෙලාවට ගිහින් එතන පොඩ්ඩක් කට්ටියට ගියා දෙනවා නම් මම ඒවත් කරනවා. පුහුණු වීම කටයුතු කරලා දෙනවා. සපෝට් එකක් දෙනවා ඉතින්. ඉතින් ඇත්තටම මේ මට බැලුවහම තේරෙනවා ඔයාගේ පරිසරයේම සකස් වෙලා තියෙන මේ ක්‍රීඩාව. විශේෂයෙන් වොලිබෝල් වටා. ඉතින් ඇයටත් බෙහෙවින්ම ස්තුතියි අපිත් එක්ක මේ තිරේ පෙනීමින් හරි ආවට. ඉතින් නේද බොහොම අමාරුවෙන් ගෙන්න ගත්තේ. ලැජ්ජයි. ඉතින් මේ නමුත් තිරේ ඉදිරියට ලැජ්ජ වුණාට අපේ රටට ඉමහත් සේවාවක් කරන අපේ දරුවන්ගේ නෙත් පාදන රටට කීර්තියක් ගෙන දරුවෝ බිහි කරන්න වෙරදරන ක්‍රීඩා ගුරුවරියක් ඇය. ඉතින් ඒ වගේම ඇයටත් මේ ගමන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන. ඒ වගේම දරුවන්ගේ නෙත් පාදල දරුවන්ට හොඳ දරුවෝ මේ රටට බිහි කළා. ඉතින් ඇත්තටම ඔයාගේ ස්වාමියා වගේ හොඳ දක්ෂ ක්‍රීඩකයෝ මේ ලෝකෙට බිහි කරන්න ඔබටත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා හදවතින්ම අපේ නාලිකාව හරහා ඔබතුමියට සුබ පතනවා. ඉතින් ඒ වගේම මල්ලි අපි ඊළඟ කතාවටත් පොඩ්ඩක් යමු. ඉතින් ඒ වගේම දැන් අපි කතා දිගටම කරගෙන ආවා. ඉතින් මේ වෙලාවේ චුට්ටක් කියන්නකෝ දැන් ඇත්තටම අපේ විශේෂම දැනුවත් උනේ මම නම් මේ අවුරුද්දේ ඔයාගේ තියෙන හැකියාවන් ගැන. ඊට පස්සේ අපි කලින් දැනන් හිටියා ඔබ දක්ෂයෙක් බව. නමුත් මට ඔබව දැනගන්න ලැබුණේ මේ අවුරුද්දේ ඔබ හිමි කරගත්ත දේවල් එක්ක. ඉතින් ඒ වගේම අපේ ලලිත් රණසිංහ මහත්මයාත් අපේ රාලමාමත් ඇවිල්ලා අපිත් එක්ක කතා කරෙත් විශේෂයෙන්ම මේ අවුරුද්දේ ඔබට ලැබුණු විශේෂ ජයග්‍රහණයන් ගැන. ඉතින් අපි පොඩ්ඩක් ලෝකෙටම කියමු නේද? ඔබ මොනවද මේ අවුරුද්දේ හිමි කරගත්තු ජයග්‍රහණයන්? මෙතන සම්මාන කුසලානත් ළඟම තියෙනවා. අපි ඒවත් අරගෙනම පෙන්නලා කියමු මොනවද මේ අවුරුද්දේ ගත ජයග්‍රහණයන් කියලා. ඇත්තට මුලින්ම මේ අවුරුද්දේ අපි සහභාගී වුණේ ලංකාවේ තිබු ජාතික මහා ක්‍රීඩාවල. ඒකෙදී අපි වසන්ත පළාත් තමයි නියෝජනය කරේ. මම ඒකේ නායකයා. ඉතින් අපිට ඒකෙදී හැකි වුණා ඇත්තටම අපිට ශූරතාවය ලබා ගන්න. ඒකෙදී මට ලැබුණා තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය. දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය. ඒක එතනින් ගියාම ඊට පස්සේ සහභාගී වුණා මාලදිවයිනේ තිබුණා ඇටෝල් ටූර්නමන්ට් එකක්. ඉතින් ඒකෙදී මට ලැබුණා මේ බෙස්ට් බ්ලොකර් කියන සම්මානය. ඒක මට හොඳම පන්දු ආවරණය කිරීමට ලැබුණා. එතකොට ඉතින් යාම ඊළඟට සහභාගී වුණ ලොකු ටූර්නමන්ට් එකක් තමයි අපි මේ ජාතික කණ්ඩායම සහභාගී වුණ සෙන්ට්‍රල් ඒෂියන් ටූර්නමන්ට් එක. ඒකෙදිත් බෙස්ට් මිඩල් බ්ලොකර් කියන සම්මානය ලැබුණා. ඉතින් අතරම තව අපේ ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ ටූර්නමන්ට් වලට තව ගොඩක් මේ සහභාගී වෙනවා. ලංකාව ඇතුලේ තියෙනවානේ ගම්වල. ඒවට සහභාගී වෙලා ඒ වගේ ලැබිලා තියෙනවා. ඉතින් ඒවලින් පෙන්වන්න හොයන්න තව සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.
මේ මෙතන තියෙන ඔව්. මේ කුසලානය ඒතර මොකක්ද ඇත්තට? ඒක මේක තමයි මම අර කලින් මට මේ හම්බුනේ කි අපේ හරි ටීම් බරයි එකට ඒක. ඔව් ටීම් එකට හම්බෙච්ච එක මේ පාර මේ බ්‍රොන්ස් මෙඩල් ඔයාගේ එක. සමූහ කණ්ඩායමට ඔව් ලැබිච්ච එක. ඒක බ්‍රොන්ස් මෙඩල් එක. හා. ඉතින් ඇත්තටම අපි මේ පාර බ්‍රොන්ස් මෙඩල් එකට කියන්නේ අපි අපේ ටාගට් එක තියෙන්නේ ලබන අවුරුද්දේ තියෙන ඇත්තටම ඒෂියන් ගේම් තියෙනවා හ්ම්. සවුත් ඒෂියන් ගේම් තියෙනවා. ආහ්. අපේ ජාතික කණ්ඩායමේ ටාගට් එක තමයි ඒක. හ්ම්. ඉතින් ඒකට මේ අවුරුද්ද අපිට ලොකු කාලයක් ට්‍රේනින් ගන්න හම්බුනේ නැහැ. මාසයක් ඔය තමයි අපිට ඕනෙම හම්බුනේ. කටයුතු ඔව්. කරේ. හ්ම්. ඇත්තට මේකට ගියෙත් අපේ දැන් ටීම් එකේ කන්ඩිෂන් එක බලා ගන්නත් අපිට ආහ්. ප්‍රැක්ටිස් මැච් එකක් වෙන්න බෑ. වෙන්න. ආහ්. ඔව් ඒකටත් එක තමයි ගොඩක්ම සහභාගී වුණේ. ඉතින් ඒ ඒ කියන්නේ ඔයාලගේ අත්දැකීම් ඔව්. ලබා ගන්න ඔව්. විශේෂයෙන්ම. ඒ කියන්නේ ඉතින් ඇත්තටම සතුටුයි අපිට මේ තව පොඩි කාලයක් තිබ්බනම් ඇත්තටම ගෝල්ඩ් මෙඩල් එක ගන්න එක ගන්නවා. තිබ්බා. හ්ම්. මේ ඉතින් සතුටුයි තර්ඩ් ප්ලේස් එක ඉතින් ගත්තට. ඇත්තටම අපේ මේ නාලිකාව නරඹන හැමෝම අපි ප්‍රාර්ථනා කරමු ලබන අවුරුද්ද නේද? ඔව් ලබන ලබන. අවුරුද්දේ අපේ රටට රන් කුසලානේ රන් පදක්කම අරගෙන එන්න වාට ශක්තිය මේ ආයේෂ් මල්ලිට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා අපි මේ නාලිකාව නරඹන සියලු දෙනාම අපේ අපේ තරුණ ක්‍රීඩක මහත්මයාට අපි ආශිර්වාද කරමු සහ ඔහුගේ ඒ සමූහ කණ්ඩායමට අපි ආශිර්වාද කරමු ඒ කටයුතු ඒ විදිහටම සිද්ධ කරගෙන එන්න කියලා. ඒ වගේම ආයේෂ් මල්ලි අපි පුංචි දෙයක් කියමු මේ මට ඇත්තටම අපේ මේ ඊයේ දැන් දවස් කිහිපයකට කලින් අපි තිබ්බ මේ ඔයාගේ උත්සවයේදී ඔයා පිළිගැනීමේ උත්සවයේදී ඔව්. ඇත්තටම අපි එක සජීවී පටිගත කිරීමක් දුන්නා අපේ කිරිබණ්ඩා Facebook page එක හරහා. ඔව්. ඉතින් ඇත්තටම අපේ ගමේ හිටපු අපේම අපිත් එක්කම එකට සෙල්ලම් කරපු ඔයත් එක්ක එකට සෙල්ලම් කරපු දරුවෝ මේ වෙනකොටත් විදේශගත වෙලා ඉන්න ඔයාගේම සහෝදරයෝ. ඉතින් ඒත් මේක බලාගෙන හිටියා මම දැක්කා ඒගොල්ලොත් හරි උනන්දුවෙන් අර මැච් එක එහෙම ගහන වෙලාවේදී උන්ට ඉන්න බෑ උන් කා කියනවා. ඉතින් ඒ උන තියෙන ඉතින් මේ ඇත්තට මේ දරුවෝ ටික විදේශ රටේ ඉඳගෙන අපිත් එක්ක එකට එකතු වෙලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඉතින් ඔයාට මේ සම්මාන පුද කරන අවස්ථාව ඔයා කතා කරන අවස්ථාව මේ මැච් එක ඉතිරින ප්‍රධාන උසමේ හැමදේම බලාගෙන හිටියේ. ඉතින් ඒ අයටත් අපි කියමු නේද සුබපතමු ඇත්තටම අපිත් එක්ක ඉඳලා රට ගිය අය ඉතින් නේද ඔයාගේ අපෙන් අතරින් ගිය කට්ටිය අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ මුලින්ම අපේ බතීෂ බතේෂ කියන්නේ අපි දෙන්න එකට තමයි මුලින්ම සෙල්ලම් කරේ. සෙල්ලම් කරේ. බතීෂ පන්දු එන අපේ සකසන්නේ. සරත් කුමාර ඔව්. මහත්මයාගේ පුතා ලොකු පුතා. පුතා. ඔව්. ඉතින් ඔහුත් හොඳ ක්‍රීඩකයෙක්. හ්ම්. ඉතින් ඔහු දැන් ජපානයේ සිටිනවා. ඇත්තට ඔහුත් මේ සරත් මාමලාලමත් එක්ක එකතු වෙලා මේකට මේ මගේ තිබ්බ පහර වලට උදව් කරා. උදව්වක් කරලා තිබ්බා. ඉතින් ඇත්තටම චමෝත් එයාගේ මල්ලි මල්ලි. මම එයාට ට්‍රේනින් කරලා තියෙන ඇත්තටම හා. මේ ඒ කියන්නේ මෙහි ඉද්දි මෙලිබන් ක්‍රීඩා සමාජයේ හිටියා අපේ හ්ම්. චීන දරු කණ්ඩායම හිටියා හොඳ දක්ෂ ක්‍රීඩකයෙක්. ක්‍රීඩකයෙක්. ඇත්තටම ගමට පාඩුවක් දැන් හ්ම්. ඒ වගේම එයාගෙන් හොඳ දෙයක් කරගන්න තිබ්බ රටටත් ඒ හ්ම්. වගේම මනුජ එයත් අපේ මල්ලිගේ වයසේ හා. එයාටත් මම ට්‍රේනින් කරලා තියෙනවා. හ්ම්. එතකොට ගියාම චමිදු ඇත්තටම හොඳ ක්‍රීඩකයෙක් ඔහුත් මේ ඔහුත් අපේ ගමේ ශ්‍රී ලංකා අපේ ගම්පහ සීන අතරු කණ්ඩායමේ හා. උටත් මම මේ ට්‍රේනින් කරලා ට්‍රේනින් තියෙනවා. කරලා තියෙනවා. ඉතින් ඇත්තටම සතුටුයි ඒගොල්ලෝ දැන් රටවල් වලට ගිහිල්ලා හොඳ තැනකට වෙලා තියෙනවා. ඉතින් හ්ම්. ඒගොල්ලන්ට සුබ පතනවා ඒගොල්ලන්ගේ ඒ වැඩ කටයුතු හොඳින් සාර්ථක කරගෙන වෙන්න. මේ සාර්ථක වෙන ඇත්තම ස්තුති කරන්නත් ඕනේ මේ හතර දෙනාට මං වෙනුවෙන් මේ වගේ දෙයක් ලෑස්ති ගන්න උදව් කරාට. ඇත්තටම හරි උනන්දුයි මම දැක්කයි දරුවෝ මේ රටවල් වල ඉඳලා ගෲප් කෝල් එකකින් ඉඳගෙන ඔව්. කරන වැඩ දිහා බලාගෙන දැන් ඔයා එතෙන්ට එන්න කලින් ඔව්. එතන මම අපේ අතව එක මල්ලෙක් ඉන්න අපේ ශිනාල් මල්ලි channel එයාත් මේ ළඟදී ගියේ මනුජ එක්ක හ්ම්. ඇත්තටම ඔහුත් මේ අපේ අලුත්ම ක්‍රීඩා සමාජයේ ඇත්තටම ලොකු සපෝට් එකක් දුන්නා ඒ සෙට් එකේ. ඒ වගේම මෙතන නොහිටියත් නම් නොකියුවත් වචනකින් හරි අපිත් එක්ක එකතු වෙලා නේද මේ ගමන එන්න ඔයාට ආශිර්වාද කරපයටත් සුබ පතන්න ඇතර මේ වෙලාව අවස්ථාවක් කරගන්න. ඇත්තටම මුලින්ම අපේ ගම්පහ අලුත්ගම ක්‍රීඩා සමාජයේ මේ ගම්මයාවට සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා මම මේ දෙයක් කරාගෙන. හ්ම්. ඉතින් ගියාම අපේ ගම්පහ සීනදරු ක්‍රීඩා සමාජයේ අපේ රන්ජිත් සර් එතන ඉන්නවා කීප දෙනෙක්. හ්ම්. ඒගොල්ලෝ එතකොට මගේ පාසලේ මම මතක් කරනවා බණ්ඩාරත්ත පාසලේ තමර මැඩම් රෝහණ සර් එතකොට චමින්ද සර් අපේ සීදුව තමර වෙන්න මෙන්න කාලේ මමත් සෙල්ලම් කරා. අපිත් සෙල්ලම් කරා ඒ කාලේ. ඔව්. ඉතින් ඇත්තට ඒ දෙන්නා මතක් කරන්න මොකද අනෝම ටීචර් ඒ කාලේ. ඔව්. මට වොලිබෝල් ඉගෙනුවේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ. එතකොට ඉතින් සමීර අයියලා හ්ම්. එතකොට ඒගොල්ලෝ සංකා අයියා. හ්ම්. ඉතින් ගියාම ගම්පහ සිනතරු කන්නේ සෙට් එක ඉතින් දැන් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ වොලිබෝල් මේ ක්‍රීඩා අමාත්‍යාංශයත් වොලිබෝල් සම්මේලනයේත් කට්ටිය හ්ම්. මතක් කරන්න ඕනේ.
ඉතින් අන්තිමට මගේ අම්මා තාත්තා අම්මා තාත්තා. මල්ලි හ්ම්. බිරිඳ බිරිඳ. සහ පවුලේ සියලු දෙනා දැන් එදත් අපේ උපහාර උත්සවයේ දවසෙත් අපේ කට්ටියම වගේ ආවා. ආවනේ. ඔව් ඒ කියන්නේ ඔව් ඔයාගේ පවුලේ ඔව්, උදවිය නේද? ගොඩක් ඔව්. කට්ටිය ආවා. ආවනේ. ඔව්. සතුටුයි ඉතින් ඒගොල්ලෝ ගැනත් මේ ඒ වෙනුවෙන් පැමිණීම ගැනත් ස්තුතියි. හ්ම්. සහ මේක බලන ඔයාලටත් ස්තුතියි. හ්ම්. ඉතින් අන්තිමට ස්තුති ගන්න ඕනේ ඔයාලට. මේ වගේ දෙයක් කරලා මෙහෙම දෙයක් කරාම ඇත්තටම දැන් මට උනත් අතුලක් තියෙනවානේ මෙහෙම. අනිවාර්යෙන්ම. මේ පොඩි ආඩම්බරයක් තියෙනවා. ආඩම්බරයක් එනවා. මේ ඉතින් ඒකෝට ඉස්සරහටත් මේ වගේ දෙයක් කරන්නත් තව ශක්තිය ලැබෙනවා. ධෛර්යය ලැබෙනවා අනිවාර්යෙන්ම. ඉතින් බොහොම ස්තුතියි හැමදෙනාටම. හා. ඉතින් අවසාන වශයෙන් මේ ආපු ගමනේ අපේ ආයුෂ් මල්ලිට ඒ ශක්තිය දුන්නු ඒ ලේ කිරි කරලා හදලා ගොඩනගලා ඒ හැම තැනකදීම පිටිපස්සෙන් හිටපේ රත්තරන් අම්මා තාත්තා වගේම ඉතින් ආයුෂ් මල්ලිට උදව්පකාර කරපු ඒ ගුරුවරු යාළුවෝ මිත්‍රයෝ අසල්වාසී සියලු දෙනාටම ඒ වගේම කිරිබණ්ඩා නාලිකාව නරඹන ඔයාලා හැමෝටමත් බොහොමයක් ස්තුතියි මේ වෙනකන් මේ අපිත් එක්ක එකතු වෙලා මේ කටයුතු සිද්ධ කරපුවට. ඉතින් ඇත්තටම මම කියනවා මේ වගේ දක්ෂව අපි ඉදිරියටත් ගේනවා. ඒ වගේම විශේෂ වැඩසටහන් අපේ නාලිකාව හරහා ඉදිරියට ඔබ හැමෝටම ගේන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගොඩාක් කාර්ය බහුලයි ඇත්තටම. ඉතින් නමුත් ඒ කාර්ය බහුලත්වයන් අතරේ මේ වගේ දේවල්වලට සම්බන්ධ වෙලා මේ වගේ දක්ෂයෝ ඔයාලට පෙන්නලා ඉතින් මේ කටයුතු කරන්නේ. ඉතින් ඇත්තටම අපේ මේ නාලිකාව විතරක් නෙමෙයි මේ රටේ ප්‍රධාන නාලිකාවල අපේ ආයුෂ් මල්ලිගේ ඉන්ටර්වියුස් කීපයක් ගිහිලා තියෙනවා. මම ඒ ගැන ඇහුවා. ඉතින් ඇත්තටම මට ගෞරවයක් මේ වගේ දක්ෂ දරුවෙක් මේ වගේ දක්ෂ ක්‍රීඩකයෙක් සහෝදරයෙක් අපේ නාලිකාවට ගෙනල්ලා මුළු ලෝකෙටම පෙන්වන්නට ලැබිච්ච එක ගැන. ඉතින් බොහොමයක්ම ස්තුතියි ආයුෂ් මල්ලි, නැවත නැවතත් ඔයාලට ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක එකතු වෙලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙලා ඔයාගේ දක්ෂතාවයන් සහ ඔයා ගැන අපිට කියන්න අවස්ථාව සලස්සලා දීපු එකට. ඉතින් අවසාන වශයෙන් ක්‍රීඩකයෙක් විදිහට ඔයාට මොනවද මේ රටේ ඉන්න ක්‍රීඩකයන්ට ඒ වගේම ඉදිරියට ඉන්න දරුවන්ට මොනවද කියන්න තියෙන්නේ? අපි අන්තිම වතාවට කියලා අපේ වැඩේ අවසන් කරමු. ඇත්තටම වොලිබෝල් ක්‍රීඩාව ගොඩක් දුර යන්න පුළුවන් ක්‍රීඩාවක්. ඇත්තටම දැන් පාසල් ක්‍රීඩකයෙක් නම් ඒගොල්ලොන්ට කියන්න තියෙන්නේ වොලිබෝල් ක්‍රීඩාව විතරක්ම නෙවෙයි අධ්‍යාපන කටයුතු සමබරව කරගන්න කියලා. ඔව්. මොකද අධ්‍යාපනත් අනිවාර්යෙන් ඕනේ. අනිවාර්යෙන්. මේ ඉතින් ඒක සමබරව කරලා අපේ තියෙනවානේ ඉදිරියට ඒ කියන්නේ මුලින්ම යූත් කණ්ඩායම, කනිෂ්ඨ කණ්ඩායම, ජ්‍යෙෂ්ඨ කණ්ඩායම. ඉතින් ඒ ස්ටෙප් මේ ගියා නම් අධ්‍යාපනත් එක්ක අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. ඇත්තටම දැන් අපේ අලුත්ගම ක්‍රීඩා සමාජෙත් මෙතනත් දැන් හැමදාම වගේ බෝල ගහනවා. බෝල සෙල්ලම් කරනවා. ළමයි ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඉතින් කියන්න තියෙන්නේ ගම්වලත් ගොඩක් දැන් ඉස්සරන ඇත්තටම තිබ්බා මේ ගොඩක් හවස් වලට බෝල ගහනවා ළමයි ගිහිල්ලා. දැන් ඒක ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඇත්තට කියන්න තියෙන්නේ ඒව දේවල් නැතුව එහෙම සෙල්ලම් කරන එක ඇත්තටම ඇඟටත් හොඳයි. ඒක ශාරීරිකව මානසිකව නේද? හැමදේටම හොඳයි. අනික මේ මද්ද්‍රව්‍ය පැත්තට යන්නේ නැහැ. එතකොට ඒක අනික සමගිය එකමුතුකම නේද? අනික දරා ගැනීම ක්‍රීඩාවකදී විනය ඔව් එකමුතුකම ඒ වගේ දේවල් ගොඩනගා ගන්න පුළුවන්. ඒ ඇත්තටම කියන්න තියෙන්නේ අධ්‍යාපනයත් කරගෙන ක්‍රීඩාවත් කරගෙන දෙකම සමබරව කරගෙන හොඳ ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන් නම් ජීවිතේම ගොඩ කියලා තමයි. ඒක තමයි වටින්නේ. ඒ වගේ අපේ රටට හොඳ කීර්තියක් ගේන්න පුළුවන් නම් ඉතින් අපේ ආයුෂ් මල්ලි වගේ මේ රටට කීර්තියක් ගේන්න අපි මේ නාලිකාව නරඹන තරුණ පරම්පරාවට මම ආරාධනා කරනවා. ඉතින් අපිට පුළුවන් උදව්වක් තියෙනවා නම් අපිට පුළුවන් ඕන දෙයක් අපි කරනවා නේද? නොදන්න දෙයක් තියෙනවා නම් අපිට අහගන්න නේද? පුහුණු කරුවෙක් විදිහට ක්‍රීඩකයෙක් විදිහට අත දෙන්න පුළුවන් නම් ඕන කෙනෙකුට අපිට නේද? ඒ කටයුතු කරන්න. ඉතින් මේ අපේ ආයුෂ් මල්ලි සහ ඒ අය සදී පැහැදී ඉන්න හැම දෙයක් වෙනුවෙන්ම ඉතින් අපේ කිරිබණ්ඩා නාලිකාව වෙනුවෙන් මමත් ඔබ සිළු දෙනාටම කියනවා දක්ෂ අපේ රටේ ඉන්න දක්ෂ මල් කැකුලෝ ඉන්නවා, දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා, ක්‍රීඩිකාවන් ඉන්නවා. ඉතින් ඔයාලගේ තියෙන දක්ෂතාවයන් හොඳින් කරගෙන අතර මගදී ජීවිතය අයාලේ ගෙනියන්න නැතුව අපේ ආයුෂ් මල්ලි වගේ හරි ක්‍රමවේදයකට, හරි පිළිවෙලකට ජීවිතේ ඔය මද්ද්‍රව්‍ය අද තරුණ දරුවෝ විදිහට මද්ද්‍රව්‍ය වලට නේද මේ නොගැලපෙන දේවල් වලට ඇබ්බැහි වෙලා තරුණ ජීවිත විනාශ කරගන්න හොඳ දක්ෂ ක්‍රීඩකයෝ උන්ට ඔයාලටත් අත්දැකීම් ඇති හොඳ දක්ෂ ළමයි ජීවිතේ ගැටලු ඇති කරගත්ත දැන් ඉතින් එහෙම නොවි අපේ රටට හොඳ සම්පත් වෙන්න අපේ රටට කීර්තිය කියන ගෞරවය කියන හොඳ මැණික් වෙන්න මේ කිරිබණ්ඩා නාලිකාව නරඹන අපේ YouTube නාලිකාව නරඹන ඔයාලටත් ඒ වගේම දෙමාපියන්ටත් හොඳ දරුවෝ බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න. ඉතින් එහෙනම් මේ වෙලාවේ අපේ වැඩසටහන අවසන් කරනවා. ඉතින් ඔයාලට බොහොමයක් ස්තුතියි. ත්වන් සරණයි ආයුබෝවන්.